මම පින්කම් වලට වඩිනවා මේක මම මේ දැනුවත් කරන්න කියන්නේ පොඩි දරුවන්ට එහෙම මේ දැනගන්න සහ තරුණ තරුණියන්ට ඔයාලා පින්කම් සංවිධානය කරන්න මේ අම්මලා තාත්තලා මග පෙන්වන්න මේ බණ ටික ඇහෙන ඔය පුංචි දරුවෝ ඉන්නානේ ඉස්කෝලේ එකේ දෙකේ වුණත් කමන්නේ හොඳද මේ ළඟදී මම බණකට ගියා හෝමගම ඒ බණට ගිහිල්ලා බණෙන් පස්සේ මම ධර්මාසනේ ළඟට ගෙන්න ගත්ත පොඩි කට්ටිය ආවා. හරිය සතුටුයි දැන් අද කාලේ ඇත්තටම මේ ඔය තරුණ තරුණියෝ සහ දරුවෝ හරීම උවමනාවෙන් තමන්ගේ කැමැත්තෙන් පින්කම් එක යොමු වෙනවා. අපි ළඟට ඇවිල්ලා හරි කැමැත්තෙන් අපිට වන්දනා කරනවා. ඉතින් එදා හෝමගම බණක් තිබ්බා. බණ ඉවරුණාන් පස්සේ මම පොඩි කට්ටියට මට වඳින්න ආවා. මං එහෙම එහා පැත්තෙන් තියාගත්තා. ධර්මාසනේ ළඟින්. තියාගෙන ඒ පොඩි දරුවෝ ටිකට මං කිව්වා සංවිධානය කරන්න ඔයාලා එකතු වෙලා පින්කමක්. ඒකට මහා ලොකු ධර්මාසන ගේන්න එපා. මහා ලොකුවට කිසිම දෙයක් ඕනේ නැහැ. පින්කම සංවිධානය කරන්න. සංවිධානය කරලා මාව දැනුවත් කරන්න දවසක් දාගෙන වෙලාවක් දාගෙන කිසිම පිරිකරක්වත් එපා. අපි පින්කම් කරමු කියලා.